ඉතින් වෙල්කම් ගයිස් මගේ ඩූගර් YouTube චැනල් එකට. ඉතින් අද අපි ප්ලේ කරන්න යන්නේ තේ සිමිලේට කියන මෙන්න මේ ගේම් එක. හරිද? මේක MB 500 ගාණක් වගේ තමයි වෙන්නේ. ඉතින් මේ ගේම් එක PC එකත් PC version එකක් තියෙනවා. ගොඩක් සුපිරිම graphic වලින් ගහන්න. හරිද? ඉතින් මන් දන්නේ මං මේක ගත්තේ මේක ඔරිජිනල් version එකක්ද කියලා. මොකද මේක Play Store එකේ මට හොයාගන්න බැරි වුණා. හරිද? මට මේක Play Store එකේ ගන්න තිබුණේ නැති හින්දා මම වෙබ්සයිට් එකකින් තමයි මේක ඩවුන්ලෝඩ් කරේ. ඉතින් ඔයාලත් වෙබ්සයිට් එක ඕනනම් මේ ගේම් එක ප්ලේ කරන්න ඕන නම් ඔයාලා අනිවාර්යෙන් Google එකේ ගිහින් සර්ච් එකක් දාලා බලන්න APK පිරුවා කියලා. ඉතින් ඒ APK පිරුවා වෙබ්සයිට් එකෙන් ඔයාලට පුළුවන් මේ වගේ ගේම් ඩවුන්ලෝඩ් කරන්න. ඉතින් මේ ස්පොන්සර් එකක් නෙමෙයි හොඳේ. ඉතින් ගයිස් මම මේ කලින් ප්ලේ කරා. හරිද? මම ප්ලේ කරාම කලින් වැඩේ දාලා නැවැත්තුවා. හරිද? මං හිතන්නේ මංගාව ගත්ත බඩු මුකුත් නෑ. ඒක හින්දා අපි මුලින්ම යන් ගියක් මං කොල්ල කන්න. හරිද? අන්න බැස්ස බං. ඇයි බැස්සේ? නැගන් ඕකට. අපි ගියක් කොල්ල කන්න යන්නේ. හරිද? මේක ඔහේ කාටවත් කියන්න බෑ. හරිද? මේක රහසක්. ඉතින් ගයිස් මේ ගේම් එක පට්ට මම මේ හෙන කාලේ ඉඳන් මේක හොය හොය හිටියේ. ඉතින් මට හම්බුණා ෆයිනලි. හරිද? ඉතින් මම මේකේ මේ ඔය තිබිච්ච පොඩි ගෙවල් ටික මුලින්ම කොල්ල ගෑවා. හරිද? මේ අපි යම් බලන්න අපි වාහනේ හැවැත්තේ නවත්තමු. හරිද? මෙතෙන් නැවැත්තුව කේස් එකක් එනවා. අම්මට ලයිට් එක කුඩු වුණානේ. ලයිට් එක කුඩු වුණා. ඔහොම තමයි නෝ නේ. ඔහොම තමයි. වරදින්නේ මිනිස්සුන්ටනේ. අපි ජීප් එකේ යමු. මොකද මේ ගෙදර මොකෙක් හරි ඉන්නවද දන්නේ නැහැ. හරිද? දෙකට නැමිලා යන්න ඕන. වරෙව් නැවිලා වරෙව්. අන්න සිටින් ක්‍රෝබාර් එක දාලා ඉල්ලද. හරිනේ. ක්‍රෝබාර් එක මොනේ ඉතින් ක්‍රෝබාර් එක ආර එකේ සුද්දා. ක්‍රෝබාර් එක නැත්තම් අපිට මේ ලෑලි කඩාගෙන යන්න බෑ. හරිද? ඔයාලගේ ජීවිතෙත් ලෑලි එනවා නම් මචං කඩාගෙන යන්න අනිවාර්යෙන් ක්‍රෝබාර් එකක් ගන්න. හරිද? ලෑලි කඩාගෙන යන්න හැකි. මම හිතන්නේ ඔයාලා දන්න මම මේ කතා කරන්නේ මොකක් ගැනද කියලා. ක්‍රෝබාර් එක ගත්තා, ෆ්ලෑෂ් ලයිට් එක ගත්තා. ඉතින් ගයිස් මට මේ මීට කලින් ගෙදරකදී හම්බුණා මෙන්න මේ ෆ්‍රොන්ට් ඩෝ කී 109 කියන කී එක. මං හිතන්නේ මම මේ කඩන්න ආපු ගෙදර කී එක. හරිද? මම මේ බලන්නේ මට කොහොමද මේ ගෙදර ඒ කියන්නේ මේ ගෙදර හරි මේක තමයි 109. මේ ගෙදර කී එක කොහොමද මං ඒ කඩපු ගෙදරකින් අහුනේ. මං හිතන්නේ මං කැඩුවේ 115 වගේ ගෙදරක් මට මතක නැහැ හරියට. හරිද? ඉතින් අපි දැන් මේ ක්‍රෝබාර් එක ක්‍රෝබාර් එක මේකේ පොඩේ ඉතින් දාගන්න ඕන ෆික්ස් ස්ලොට් එකට. හරිද? එතන දැම්මා අපි යන් ගියක් බින්දින්න. හයිද? මේ හරියන්නේ නැහැ හලෝ මේ YouTube කෙරුවා වීඩියෝ දැම්ම මේ දාලා හරියේ නැහැ. එපාර මේ මං කෙලිම බැස්සා. හරිද? කරන්න දෙයක් නැහැ. ඉතින් ගයිස් අපි කෙලිම කක්කුස්සියට තමයි ආවේ. කන්න මොනවද තියෙද්ද දන්නේ නැහැ කක්කුස්සියේ. කන්න මොකුත් නැහැ. කක්කුස්සිය නැහැ ලෝදයා. අඩු ඉන්නවද? එළි ඉන්නවද කවුරුවත්? එළිය නැහනේ. මොනවද බං මේ? පුටින් බෑග් සාක් පාන අනේ ආච්චිට හල් ගන්න. නෑ සෝස් පෑන් දන්නේ මන්ද. මොකක් හරි මගුලා. මේ මොකක්ද? අර පාන් දාන එකක්ද? ටෝස්ටරයක්. අම්මට සිරි බල්ලගේ බලපු මේකත් අරන් යනවා අපි. අද බල්ලට කන්න එන පිඟානකට තමයි අවුලන්නේ අපිට කරන්න දෙයක් නැහැ. අඩු මේ ගෙදර මොකෙක්වත් නැද්ද බං? බල්ලෙක්වත් නැද්ද? ඔයද බං මේ ගෙදර ඉන්න බල්ලා කොහෙද? ලාච්චුවක් තියෙනවා අපි ලාච්චුවට සොට්ටේ දෙමු. ඉතින් අඩු මේක තියෙන මම හිතන්නේ හැංගින්නද කොහෙද බං? බෑ හැංගින්න බෑ හැංගින්න තියා මෙලෝ මගුලක් කරන්න බෑ. ඉතින් ගයිස් ඔයාලට සද්දපත් දෙනවා නම් වැඩි ගණන් ගන්න එපා. ගියේ තියෙන්නේ පාරයිනේ හින්දා මේ ඔක්කොම කරදර. හරිද? දැන් මට මේ වීඩියෝ එක කරන්නයි කියලා ගෙවල් මාරු කරන්න බෑ නෝ. නේ තේරෙනවනේ ඔයාලට නේ. use the key. මේකේ කී එකද? අපි බලමු මේ ෆ්‍රොන්ට් ඩෝ කියන්නේ මේක එකද කියලා. මංගාව කී එක නෑනේ. නේ. කී එක නෑ මංගා. ක්‍රෝබා පාරක් ගහන්න බෑනේ. බෑ. අපිට ආපු විදියට යන්න වෙන කොහොමන්නේ අපි. ටිකක් බඩු ටිකක් ගත්තනේ අපි. කිසිම දුකක් නෑ මට ඇත්තටම. නීති ක්වික් ස්ලොට් වුණාම වද දෙන්න එපා. හරිද? රෑත් 3 ටිකක්. ඉතින් මේ ගේම් එක මාරයි බා.
මම මේ පට්ට කාලෙක ඉඳන් ප්ලේ කරන්න වට ආසාවෙන් හිටපු ගේම් එක. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් කරන්න, සබස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන්. හරිද? වීඩියෝ එක හොඳ නැත්නම් ඒත් සබස්ක්‍රයිබ් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ලයික් කරන්න නේද කමන්නේ, සබස්ක්‍රයිබ් කරපන් ඈ. ඔතේ බොහොම අමාරුවෙන් රෙකෝඩ් කරලා දාන්නේ අපි. හරිද? මේකනේ දැන් තියෙන එක. අම්මට මේ මිනිහෙක් දැක්කද? මිනිහෙක් දැකලාද? වාහනේ කුඩේ කුඩු හැබැයි. ඌ පේන්නේ නැහැ. අපි යන්. හරිද? අපිට ඉතින් ගයිස් මේ ගේම් එකේ අපේ වම් මත පැත්තෙන් වම් මත උඩ පැත්තෙන් අපිට පෙන්නනවා මේ අපි පහු කරන් යන ගෙවල් වල ඩීටේල්ස්. හරිද? මේ ගෙදර කී දෙනෙක් ඉන්නවද? එයාලා කොච්චර ඇලර්ට් එකේ ඉන්නවද? ඒ ගෙදර ලිපිනේ මොකද්ද? ඔය ඔක්කොම කේල් මල් ටික පෙන්නනවා. හරිද? ඉතින් මම දැන් ෂේප් එකේ කැපෙනවා. මම දැන් උස්සපු බලු ටික විකුණන්න. හරිද? අපිට මෙන්න මෙතනින් උඩ පාරේ ගියාම අපිට හම්බෙනවා මොකද්ද? මෙන්න මේ විදිහට මෙනු එකක් තමයි ගයිස් අපිට එන්නේ. හරිද? මේ ගේම් එකේ විශේෂත්වය ඒක තමයි. අපිට පැදන් යන්න බෑ වාහනේ. හරිද? අපි මෙන්න මේ ඩොලර් ලකුණ ගහලා තියෙන ෂොප් එකට යනවා. ওই වචනේ මං ඒකේ තියෙන වචනේ මං කියවනකොට නිකන් කුණු හarpයක් වගේ හින්දා මං කියවන්නේ නැහැ. හරිද? මොකක් හරි ෂොප් එකන්නේ. අපි යන් ඒ ෂොප් එකට. හරිද? මේ ඉන්නේ නිකන් අර කවුද මේ ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් එකේ මේ කවුද ඩෙකඩ් ෂෝ වගේනේ. අම්මට සිරි. ඒකක් හරිද දැක්කනේ. ආයිතින් මේ ඩූගර්ට මොනවද නේ? ඩූගර්ට ඕවා වැඩ නෙමෙයි ඩූගර්ට. හරිද? අංකල් මම බොහොම දුක් මහන්සියෙන් බලුරියක් හම්බ කර පොඩ්ඩක් විකුණලා දියමු. සාස් පණ ගත්තා. අඩෝ ටෝල්ස් රේට් ඩොලර් 3යිද බන් දෙන්නේ? අඩෝ අම්මට ඒක බලු පෝච්චියක් නෙවෙයි බං. බලු කෑම දාන එකක් නෙවෙයි සෝරි. කවන්නේ අපිට වැඩන්නේ. අපි දැන් යන්න හදන්නේ අපේ ගෙදර. හොඳද? අපිට ගෙදරක් තියෙනනේ ඔය දන්නේ නැහැ. අපිට ගෙදර යන්න වෙනවා දැන්. හරිද? අපි ගෙදර යන්න ඕන. හරිද? ඉතින් ගයිස් අපි යන් ගෙදර. හරිද? හෝම් එකට තමයි අපි යන්නේ දැන් කෙලින්ම. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් දිග වෙන එකක් නෑ. මොකද මම මේ දාන පළවෙනි වීඩියෝ එක. හරිද? channel එකට. ඉතින් බලන කට්ටිය වෙන ඔයාලා පොඩ්ඩක් subscribe කරලා මේ මනුස්සකමල නේද නැද්ද? you know පොඩ්ඩක් subscribe කරලා like පාරක් දාලා පොඩ්ඩක් නග්ගලා ගන්න ඕනේ. අපි පොඩ්ඩක් නිදාගෙන නැගිටලා අපේ කම්පියුටර් ටෙස්ට් කරමු. හරිද? ඉතින් අපි උදේ 7 වෙනකන් නිදා ගන්න ඕන. 4ට තමයි නැගිට. අඩෝ පහ වුණා අයියෝ. මල පැන්න ඉතින් හරිනේ. හරි. ස්ලීප්. බබා නිදා ගන්න යන්නේ. උදේ 7 වෙලාව අපි නැගිට්ටා. හොඳයි 7:02 වෙලාව. ඉතින් ගයිස් මේ ගේම් එක ලෙවල් අප් වෙවි යන ගේම් එකක් ඉඳලා අපිට මේක හරිද ලෙවල් 1 එකේදී අපිට අන්ලොක් වෙනවා මෙන්න මේ ලොක් කම්පියුටර් වල ලොක් කඩනවා. හරිද? අපිට දැනට ඒව දෙන්නේ අපිට ගියක් බින්දින් තියුණා හොඳ නැති. අපි දැන් මේකෙන් අපිට ටූල් බා ගන්න පුළුවන්. මං ගාව ඉච්චර සල්ලි නැහැ. ඩොලර් 142යි තියෙන්නේ මං ගාව. ඩොලර් 142කට මොනවද කරන්න පුළුවන් කියලා මංවත් තාම දන්නේ නැහැ. ලැම්බෝගිනියක් ගන්න හැක්කේ සමහර විට. ඕකේ. ඉතින් ගයිස් මෙතන තියෙනවා අපි මේ වෙනකම් බින්දපු ගෙවල් වල විස්තර. හරිද? අපි නිව් කියලා නිකන් නැහැ නේද? හරිද? බින්දපු ඒවායි තියෙනවා. හරිද? ඉතින් අපිට මේක රෙන්ට් කරන්න පුළුවන් 110 තමයි අපිට බින්දින්න කියලා තියෙන්නේ. ඉතින් ගයිස් මේ 110 අපිට 110 කියන ගෙදර අපි බින්දින්න ඕන. අපි ඒ ගෙදර බින්දෙමු ඊළඟ දවසේ අපේ වීඩියෝ එකේ. ඉතින් ගයිස් මේ වීඩියෝ එකට හරිද? මේ වීඩියෝ එකෙන් සබස්ක්‍රයිබ් 20ක් වැඩි වෙලා ලයික් 50ක් විතර ආවොත් ඩේටා කාඩ් මේ රීලෝඩ් ගිව් එකක් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරිද? ඒක හින්දා අමතක නොකර සබස්ක්‍රයිබ් කරලා බෙල් එකටත් පොල්ලකින් ගහන් යන්න ඕන. හරිද? එහෙනම් ඉතින් නැසී ගිය දේවන රජතුමාගේ නාමයෙන් දේවන රජතුමා නෙමෙයි දේවන රාජසිංහ රජතුමාගේ නාමයෙන් අද වීඩියෝ එක ඉවරයි. ඉතින් බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. අපි ගියා.